තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම. අපි අද දවසේ ඔබට හඳුන්වා දෙන්න සූදානම් වෙනවා ඊටාම වටිනා ඖෂධ ශාඛාවක්. අපි මේ වෙන විට ඒක රෝපණය කළ සාර්ථකව විදිහට අපිට දැක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක තමයි නම තමයි ප්‍රාණජීව. අපි දැන් බලමු අපි රෝපණය කළ තියෙන මේ මා පිටුපසින් තියෙන ප්‍රාණජීව ගහේ තොරතුරු සහ එහි අන්තර්ගතය, ඒකේ ආයුර්වේදයේ වටිනාකම සහ ඒක පරිහරණය කරන්නේ මොන වගේ දේවල් වලටද කියන කාරණාව පිළිබඳවත් මේ ශාකයේ පිළිබඳවත් අපි මේ වීඩියෝ පටයෙන් ඔබට දැක බලා ගන්නට අවස්ථාව සලසා දෙනවා. දැන් ඔබට මේ දිස්වන්නේ ඊටාම සාර්ථකව හැදුණු ප්‍රාණජීව ශාඛාවක්. මේ ප්‍රාණජීව ශාකය ඊටාම ආයුර්වේදයේ වටිනාකම් රාශියකින් යුක්ත ගහක් හැටියට තමයි සලකන්න පුළුවන්කම ලැබෙන විවිධ රෝග සඳහා විශේෂයෙන්ම රෝමැටික ආදී කැස්ස මැලේරියා ආදී රෝග සඳහා පාවිච්චි කරන ඊටාම වටිනා ගුණදායක ශාකයක් හැටියටත් ඒ වගේම අධික ශබ්ද වලදී කම්පනයට පත්වෙන සුළු මේ පුංචි ශාකා ඒ කතා කරන කෙනාගේ දිශාවට හැරෙන ගතියක් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ශරීරයේ තෙහෙට්ටුව විඩාව දුරු කර ගැනීම සඳහා යොදා ගන්නා බව සඳහන් වෙනවා. ඒ වගේම ස්නායු පද්ධතිය ආශ්‍රිතව රෝග සහ මානසික ආතතිය සමනය කිරීමටත් උපකාරී වන බව පවසන අතරම සමහර සම්ප්‍රදායන්ට අනුව ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසියාකාරයෙන් පවත්වා ගැනීමටත් දායක වන බව විශ්වාස කරනවා. ඊටාම ආයුර්වේදයේ විශේෂයෙන්ම ගුණදායකම ශාඛාවක් හැටියටත් මේ ශාකය හඳුන්වන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම මේ කුඩා පත්‍ර ඉක්මනින් චලනය වෙන බව හිරුවෙලියට උපරිමයෙන්ම හිරුවෙලියේ තියෙන ස්ථානයක තමයි මේක රෝපණය කරන්නට ඕන. ඒ වගේම උද්භීත විශේෂයෙන්ම අලංකාරණය පිණිසත් උද්‍යානවල අලංකාරය පිණිසත් බොන්සයි ක්‍රමයටත් දැන් මේ ප්‍රාණජීව ශාකය වගා කරනවා. අපිට දැන් බලා ගන්න පුළුවන් මේ පුංචි ශාක පත්‍ර අපි කතා කරන දිසට චලනය වෙන ආකාරය ඔබට හොඳින්ම දිස් වෙනවා මේ වීඩියෝ පටෙන්. අපි කතා කරන කෙනාගේ දිශාවට මේ ශබ්ද තරංග හරහා මේ ශාකා පත්‍ර හැරවෙන ආකාරය මේ දැන් මගේ දෙසට මේ ශාක පත්‍ර හැලිලා තියෙනවා. ඒක හරි විශ්ම ජනකයි, අපිට පුදුම සහගතයි. ඉතින් මේ වගේ දේශීය ආයුර්වේදයේ හඳුන්වන මේ වටිනා ගස් අපේ සෑම ගෙවත්තකම රෝපණය කළ යුතුයි. මම හිතනවා මේක මේ පරිසරයට කරන සබාදහමට කරන ලොකු මේ සබාදහමෙන් අපිට ලැබෙන මහඟු දායාදයක් වගේම සබාදහම තුල රඳා පවත්වා ගැනීම අපේ යුතුයකමක්. ඒ නිසා මේ වගේ වටිනා ශාක රැක ගැනීම අපේ වගකීමක්. ඊටා කුඩා පැලයක් තමයි මම මේ රෝපණය කළා. දැන් ඊටාම හොඳ වර්ධනය වෙච්ච ශාකයක් හැටියට පත් වෙලා තියෙන. ඉතින් ඔබට මම යෝජනා කරනවා ඔබේ ගෙවත්තෙත් මේ වටිනා ප්‍රාණජීව ශාකය රෝපණය කරගන්න. ඔබට මතු අනාගත පරම්පරාවට බොහෝ සෙයින්ම වැඩදායක වෙනවා. ඒ වගේම තමයි බොහෝ දෙනා ප්‍රකාශ කරනවා මේ ප්‍රාණජීව ගහක් වැඩුණු ගහක් මීටර් 1 2 වගේ උස ප්‍රමාණයකට තමයි හැදෙන්නේ කියලා. නමුත් මම රෝපණය කරලා තියෙන ගහ ඔබට හොඳට දිස් වෙනවා මේ වීඩියෝ පටෙන්. අඩි 8.5කට ආසන්න ප්‍රමාණයක් තාම මේ ගහ පීදිලත් නැති ප්‍රමාණයක තමයි තියෙන්නේ. ඒ තරම් විශාල ගහක් විදිහට මේක නිර්මාණය වෙලා තියෙනවා, හැදිලා තියෙනවා. එතකොට මේකේ අපි ඖෂධීය භාවිතාව පිළිබඳව ගත්තාම සාම්ප්‍රදායික ක්‍රමවේදයට අනුව රූමැටික රෝගය, ඒ වගේම කැස්ස, මැලේරියාව, අතිසාරය සහ හෙපටයිටිස් වැනි රෝග සඳහා භාවිතා කරන බව තමයි හෙළ තොරතුරු වල සඳහන් වන්නේ. ඒ වගේ මේවා සාමාන්‍යයෙන් කසාය විදිහට කොළ වලින් සකස් කරගන්න ආලේප ආකාරයට තමයි මේවා ශරීරයට පාවිච්චි කිරීම සඳහා භාවිතා කරනවා කියලා සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා.